කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලැබුවා වූ 2026 නව වසර හැමෝටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ අවුරුද්දේ කියන පළවෙනි වීඩියෝ එක මෙතන සිට ආරම්භ කරනවා. ඉතින් අද කවිස් ප්‍රොපර්ටි සේල් තුලින් අරන් ආවේ අඩු මුදලට නිවාස හොයන ඔයාලා වෙනුවෙන්ම රුපියල් ලක්ෂ 16ට ලක්ෂ 14ට සහ ලක්ෂ 20 ගණන් වලටත් ලක්ෂ 30 ගණන් වලටත් වෙන සුළු මුදලට ගන්න පුළුවන් නිවාස ලයිස්තුවක්. ඉතින් මේ නිවාස ලයිස්තුවේ නිවාස 8ක් තියෙනවා. ඉතින් ඔයාලගේ අතේ තියෙන මුදලට ගැළපෙන නිවස මේ නිවාස ලයිස්තුවේ තියෙන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර අවසානය වෙනකම් බලන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන ඉඩම් නිවාස ආදිය මොන වගේ ප්‍රදේශ වලින් දෝනේ මොන වගේ මිල ගණන් වලට දෝනේ කියලාත් පහලින් කමෙන්ට් කරයි යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම යමු වීඩියෝ එකට. අංක 1. මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් රාගම නගරය ආසන්නයෙන් තියෙන මැද්දේගොඩ ප්‍රදේශයේ. රාගම නගරේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරකින්. ඒ වගේම ගණේමුල්ල නගරයට තියෙනවා කිලෝමීටර් 2කමාරක විතර දුරක්. කඩවත නගරයට තියෙනවා කිලෝමීටර් 7ක විතර දුරක්. නොම්බර 223 කඩවත ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500ක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසට ආසන්නයෙන්ම තියෙන දුම්රිය ස්ථානය වන බටුවත්ත දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2යි. මේ නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 12ක තනිතලා ඉඩමක. ඉඩමට තියෙනවා සින්නක්කර ඔප්පු. ඒ වගේම ඉඩමට ප්‍රවේශ වීමට තියෙන්නේ අඩි 12ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා ඉඩකඩ සහිත සාලයයි මුළු තැන්ගෙයයි නිදන කාමර 3ක් සහ නාන කාමරයක්. ඉතින් පිරිසිදු පානීය ජලය සහ විදුලිය ආදී පහසුකම් වලින් සහිතයි. මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 38ක්. ඉතින් ඉක්මන් මුදල් අවශ්‍යතාවයක් නිසා මේ නිවස විකුණන්න ගොඩක් මිල අඩු කරලා. ඉතින් තවත් ඔයාලට මිල ගණන් සාකච්ඡා කරගෙන අඩු කරගන්නත් පුළුවන්. මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 077 255 187. ඉතින් ගම් වතුර සහ නායයන් වැනි ස්වභාවික ආපදා වලින් තොරයි. ඒ වගේම රජයේ සහ පෞද්ගලික රෝහල් බැංකු ජාතික පාසල් සහ සුපිරි වෙළඳසල් ආදී නිවස ළඟ ඉඳලා ඉතාමත් ආසන්න දුරකින් තමයි තියෙන්නේ. අංක 2. මේ නිවස තියෙන්නේ කුරුණෑගල දමුල්ල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 600ක් විතර ඇතුළට වෙන්න. නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉබ්බාගමුව ප්‍රදේශයේ. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 7කමාරක ඉඩමක. නිවස ඇතුළේ තියෙනවා කුඩා වැරන්ඩාවක් සහිත සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර 2යි පිටිතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 25ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස පිළිබඳ තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 077 199 78 02. තුන්වෙනි නිවස. මේ නිවස තියෙන්නේ නිට්ටඹුව අල්ගම බස් මාර්ගයට මීටර් 300ක් විතර ඇතුළට වෙන්න. ඉතින් මේ නිවස අයිති වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. ඒ වගේම පස්යාල අත්තනගල්ල බස් මාර්ගයට කිලෝමීටර් 2කමාරක් විතර දුරකින්. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 4කමාරක විතර දුරක් තියෙනවා. නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 15ක ඉඩමක. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගෙයයි නිදන කාමර 1යි නාන කාමරයයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ නිරවුල් සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 25ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා
0.71 හතරවෙනි නිවස. මේ නිවස තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් හම්බන්තොට නගර සභා සීමාව තුළ. ඉතින් පර්චස් 20ක ඉඩමක තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසට ළඟාවීම සඳහා කාපට් යොදා ඇති පුළුල් මාර්ග පද්ධතියකුත් තියෙනවා. ඒ වගේම විධිමත් බෝක්කු පද්ධතිය සකසා ඇති නිසා ගම් වතුර උවදුරු වලින් තොරයි. ඉතින් මේ නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර දෙකයි කෑම කාමරයකුයි නාන කාමරයකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 29ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංක දෙකෙන් එකකට කතා කරලා 071 811 2530. ඒ වගේම WhatsApp වලින් සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. 071 77 35 402. ඉතින් පාසල් බැංකු රෝහල් සුපරිවෙළඳසල් ආදී සියලුම ස්ථාන නිවසට ඉතාමත් ආසන්නයෙන්ම පිහිටලා තියෙනවා. අංක 5. මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 6ක් විතර දුරකින්. මිනුවන්ගොඩින් වේයන්ගොඩ මාර්ගයේ තමයි නිවස තියෙන්නේ. ඒ වගේම වේයන්ගොඩ කටුනායක ප්‍රධාන මාර්ගයට මීටර් 20ක් විතර ඇතුළට වෙන්න. ඉතින් මේ ස්ථානය කඩයකට එහෙම නැත්නම් කුලියට දෙන්න. ඒ වගේම නිවසකට ඉතාම සුදුසු තැනක්. ඉතින් අඩු මුදලකට ආයෝජනයක් කරලා ව්‍යාපාරික ස්ථානයක් දාන්න හිතන් ඉන්නවා නම් මේ නිවස ගොඩක්ම සුදුසුයි. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 3ක ඉඩමක. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර දෙකයි නාන කාමරයකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 30ක්. මෙල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 077 133 7129. අංක 6. මේ නිවස තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් නුවරගල නගරයට කිලෝමීටර් 1කමාරක් විතර දුරකින්. පර්චස් 20ක ඉඩමක තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසට ආසන්නයෙන්ම තියෙන පාසලට ඇති දුර මීටර් 800යි. ඒ වගේම බැංකු රෝහල් ආදී පහසුකම් වලිනුත් සමන්විතයි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර දෙකයි පිටතෙන් වෙනම টয়ලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම ඉඩමට තියෙන්නේ නිරවුල් බලපත්‍ර ඔප්පුවක්. ඒ වගේම ගම් වතුර සහ නායකයන් වැනි ස්වභාවික උවදුරු වලින් තොරයි. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 17ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංක දෙකෙන් එකකට කතා කරලා 078 545යි 70යි 99. එහෙම නැත්නම් 071 91යි 74යි 371. 7 වෙනි නිවස. මේ නිවස තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගනය පොළොන්නරුව බස් මාර්ගයට කිලෝමීටරයක් විතර දුරකින්. ඒ වගේම මහියංගනය නගරේ ඉඳලා කිලෝමීටර් 10ක විතර දුරක් තියෙනවා. ගිරාඳුරු කෝට්ටේ නගරයට කිලෝමීටර් 5යි. ඉඩම ප්‍රමාණය අක්කර 1යි. ඒ වගේම මේ නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි කෑම කාමරයයි නිදන කාමර 3යි පිටතෙන් වෙනම টয়ලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම මේ ඉඩමට තියෙන්නේ පැවරුම් ඔප්පුවක්. ඉතින් මේ අක්කර 1ක ඉඩම සහිත නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 16ක්. ඉතින් නිවස පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගෙන තව අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 071 92 477 92. 8 වෙනි නිවස.
මේක තමයි අපි ඔයාලට අවසාන වශයෙන් ගෙනාපු නිවස. ඉතින් මේ නිවස තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මිත්තනිය නගරයට කිලෝමීටර් 6ක් විතර දුරින් තියෙන දෙබොක්කාව ප්‍රදේශයේ. ඒ වගේම වීරකැටිය නගරයට තියෙනවා කිලෝමීටර් 10ක විතර දුරක්. අගුණකොළ පැලස්ස අධිවේගී පිවිසුමට තියෙනවා කිලෝමීටර් 7ක විතර දුරක්. ඒ වගේම ආසන්නයෙන්ම තියෙන බස් මාර්ගයට ඇති දුර කිලෝමීටර් 1.5යි. නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 20යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගෙයයි නිදන කාමර 2යි කෑම කාමරයයි පිටිතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ බලපත්‍ර ඔප්පු. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 23ක්. ඉතින් නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගැන සියලු විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා. 077 265 4968. හොඳයි එහෙනම් අදට ගෙනාපු නිවාස ලයිස්තුව මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලට ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් නරඹන්න නම් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකක් මගින් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. එතකොට ඔයාලා ඔක්කොටම සුබ දවසක්.